Hi guys, හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට මේ අපේ බස් ගැමුණු මාමා ඉන්නව නේද? ඈ බස් ගැමුණු මාමා අප්‍රේල් මාසෙදී අඬ හිටියා. අනේ අනේ අපෙත් පාට බස් තියෙනවා. එන්නේ ඒකට නගින්න. මෙහෙමයි කිය හිටියා. හරිද? දැන් මේ තෙල් මිල අඩුවීමත් එක්ක මෙයා දැන් ඇවිල්ලා වෙලා එයාගේ කතාව කියනවා. හරි එයාගේ කතාව කියන එක වෙනයි කියමුකෝ. එයාගේ කතාව කියන ගමන් එයා කියනවා මේක ඡන්දේ බලන්න ගහපු ගේමක් කියලා. හරිද? එයායි කතාව කියලා එයා යනවා නම් එහෙමයි. හරිද? මෙයා හැමදාම කොහොමද දේශපාලනයනේ කරේ. හරිද? කියන්නේ මට නම් පේන විදිහට මම දැකලා තියෙන විදිහට මෙයා හැමදාම දේශපාලනය කරලා තියෙන්නේ. හරිද? මෙයා මේ කිව්ව කතාවයි. හරිද? ඊට පස්සේ මෙයා කලින් කියපු කතාවයි අඬපු කතාවයි ඔක්කොම බලලා අපි පොඩ්ඩක් කතා කරමු ඈ. ඉස්සෙල්ලා බලමු දැන් කියන කතාව මොකක්ද කියලා. හරිද? 9 ඇත්තෙම රුපියල් 9 අපිට නෑ ප්‍රතිශතයක් විදිහට. ඒ නිසා බස් ගාස්තු අඩු වෙන්නේ නැහැ. මම හිතන්නේ මේක නිකන් මේ ඔක්කොම ඉන්ධන අඩු කරලා තියෙනවා. මේක නිකන් මේ දේශපාලන කතන්තරයකුත් මට පේනවා. මොකද දැන් පහුගිය මාස කිහිපය තුල කීයක්වත් අඩු වැඩි කරේ නැහැ. එහෙම මාව ස්ථාවර මට්ටමක රුපියල් 3ක් වැඩි කරලා මේක මේ ඡන්දේ බලාගෙන පොඩි ගේමක් ගහපු වැඩක්ද කියලා මට සැකයක් හිතෙනවා. ඉතින් ඡන්දේ බලාපොරොත්තුෙන් හරි මේ ජනතාවට සහනය ලැබෙනවා හොඳ නැද්ද? නෑ ජනතාවට සහන දෙන්න ඕන. නමුත් පොරොන්දු ඔය අල්ලස් දේශපාලනයේ ලංකාවට කවදාකවත් වරුතු දෙන්නේ නෑ. ලංකාව විනාශ වෙලා තියෙන්නේ, මේ රට විනාශ වෙලා තියෙන්නේ මේ අල්ලස් දේශපාලනය. ඉතින් මේ දේශපාලනයට කරන්න ගිය කට්ටිය එහෙම නැතුව කරන්න ගිය කට්ටිය ගෙදර ගියා අල්ලස් දේශපාලනයේ මනස සහ ගතටත් අල්ලස් දෙනවා. ඒක තමයි මේ වෘත්තාන්තය මේකයි. ඒකත් අදත් සිද්ධ වෙමින් තියෙනවා. දැන් මේ දිනේට මේ කොච්චර විතර බස් ප්‍රමාණයක් මුතුපාලගෙන් ඉඳලා මේ දිනේට මට කන වැක වෙනවත් නෑ. අපි මේ දිනේට අන්න දැන් බස් ගැමුණු මාමා කියන්නේ එහෙම තමයි. හරිද? ඒ කියන්නේ මේක මේ දේශපාලන අල්ලස් දීමක් එහෙම නැත්නම් මානසික විදියට අල්ලස් දීමක් කියලා තමයි බස් ගැමුණු මාමා දැන් මේක අර්ථකථනය කරන්නේ. හරිද? ඒ මාධ්‍යවේදියාත් අහනවා මේක අඩු කරපු එක හොඳ නැද්ද? ජනතාවට දේශපාලනික වාසියක් ගන්න හරි තෙල් මිල අඩු වෙලා තියෙනවනේ ඒක හොඳ නැද්ද කියලා නෑල්ලු. ඒක හොඳ නෑල්ලු. එහෙම අල්ලස් දෙන එක හොඳ නෑල්ලු. දැන් මේ මාමා මේ එහෙම අල්ලස් අරන් නැතුව ඇති. හරිද? ඒක තමයි දැන් ඔහොම ඔය කියන්නේ. කතාවක් කියන්නේ ජීවිතේටත් අල්ලස් අරන් නැති මිනිස්සෙක් වෙන්න දෙන්නේ. නේද? ඉතින් එහෙම හිතමු අපි ඉතින් වෙන කරන්න දෙයක්වත් නෑනේ. ඉතින් එයා කියන අල්ලස් දෙන එක හොඳ නෑ කියලා. එහෙම කියන කෙනෙක් ඉතින් ඒ වගේ වැඩ කරන්නෙත් නෑනේ. ඈ එතකොට මේ මාම දැන් ඔහොම කියාගෙන ඇවිල්ලා හරිද? කියන්නේ මේක දැන් මේකත් දේශපාලනීකරණය කරන්නනේ හදන්නේ. ඒක හරි අල්ලස් දීමම්ම කියමුකෝ අපි. ඒක ඒ විදිහටම ගමුකෝ. හරිද? ඒත් මං කියන්නේ මෙයා දැන් මීට කලින් කරලා තියෙනෙත් ඒ වගේ දේවල්නේ. අපි වැඩ වාර්ජනය කරනවා මේ රජය වට්ටනවා අපිට හැප්පෙන්න පුළුවන්. ඔය වගේ කතා තමයි මෙයා කියලා තියෙන්නේ. හරිද? දැන් සාමාන්‍ය රජයක් මොකක් හරි වැඩක් කරගෙන යද්දී කොයි රජ්‍ය වුණත් මං කියන්නේ. කොයි රජ්‍ය වුණත් මොකක් හරි වැඩක් කරගෙන යද්දී එළියට බහැලා කෑ ගහන්න ඈ එහෙම නැත්තම් මොනවා හරි කියන්න ඒකට විරුද්ධව වැඩ කරන්න ඒ වගේ දේවල් තමයි මේ මාමට කරන්න පුළුවන්. හරිද? ඔච්චර තමයි කරන්න පුළුවන්. හරිද? ඒ ඇස්සේ අප්‍රේල් මාසේ හොඳට ඇඬුවත් එක්කනේ හොට්ටු පෙරාගෙන අඬලා එහෙම හරිද? එන්න අපෙත් පාට බස් තියෙන අපේ පාට බස් වලත් යන්න කියලා එහෙම කියා හිටපු මේ මාමා තමයි දැන් මෙයා ආයෙවිලා පොඩි සද්දයක් දාන්නේ අපි අඩු කරන්නේ කියලා. හරිද? මේක පොඩ්ඩක් කමෙන්ට් එකක් ගන්න ටික කියවමු ඈ. මෙන්න මේක පන්නලා දාන්න පුළුවන් කොන්ද පන තියෙන එකෙක් නැද්ද? ඒක ඇත්ත. කියන්නේ පන්නන්න ඕන කියන්නේ මොකක්ද දන්නවද? පන්නන්න ඕන කියන්නේ මේ තනතුරෙන්. මාත් ඒක පිළිගන්නවා. මොකද මේක අවාසියක් වෙන්නේ පෞද්ගලික බස් හිමියන්ට. හරිද? දැන් මෙයා කියන්නේ මෙයාට ඕන දේ. හරිද? ඒ කියන්නේ මට පෙන්නලා තියෙන මේ වගේ දෙයක්. මෙයාට ඕනේ මොන පැත්තටද කතා කරන්න මොන දේශපාලන පක්ෂයටද වාසි වෙන්න කතා කරන්න ඕනේ මෙයා කරන්නේ මේ දේ. හරිද? කියන්නේ දේශපාලන ඩීල් එකක් කරනවා වගේ තමයි මට නම් පේන්නේ මෙයා. හරිද? මේ මාමා. බස් ගැමුණු මාමා. එතකොට මෙයා මේ තනතුරේ ඉන්න තාක්කල් දැන් කියන්නේ පරණ රජයල් වලට ඩීල් ගැහුවට මං හිතන්නේ මේකත් එක්ක එහෙම ඩීල් ගහන්න පුළුවන් වෙයි කියලා. ඩීල් ගහන්න පුළුවන් නම් ඉතින් ඔයාලා ගහන්න එකක් කමන්නේ නැහැ. හරිද? ඒකට ඉතින් අපිට මොකුත් කරන්නත් බෑනේ. ඈ අපිට කියන්න විතරනේ පුළුවන්. හරිද? මේ බූරුවට වැඩි මිසක් අඩු කියන දේ මතක තියෙන එකෙක් නෙවෙයි. ඒකත් ඇත්ත එක අතකට. ඔව් ඒක ඉතින් අපි හැමෝටම තියනවා. දැන් බලහන් සාමාන්‍ය අර ආපනශාලා හිමියන්ගේ සංගමය ගත්තත් උන්ටත් එහෙමනේ. උනුත් වැඩි කළොත් වැඩි කරාම තමයි ආය අඩු කරන එක ගැන කතා කරන්නේ නැහනේ. රජයක් වුණත් එහෙම තමයි.
රජය වුණත් මොනවා හරි වැඩ කරොත් ආයි අඩු කරන එක ගැන කතා කරන්න එන අමාරුයි. හරිද? ඒක ඉතින් හැමෝටම තියෙන දෙකක්. අද බස් එක දුවන්නේ නැද්ද? ආමයාගේ බස්സുත් තියෙන බස් තියෙන්න බෑ නේද? සභාපති වෙන්න. ඇත්ත. හැබැයි පස්සේ කියන්න එපා පාට බස් වලත් යන්න කියලා. ඒකයි අර අප්‍රේල් මාසේ කිව්වේ අපිත් පාට බස් තියෙනවා. ඇවිල්ලා ඉවර නැගලා යන්න එන්න කියලා. අපි CTB වලට පුරුදු වෙමු. ඒක හොඳයි ඇත්තටම. හොඳයි කියන්නේ මොකක්ද දන්නවද? CTB එක නඩත්තු වෙන්නේ රජයේ මුදලින්. හරිද? ඒ කියන්නේ අපේම මුදලින් තමයි සාමාන්‍ය මහ ජනතාවගේ මුදලින්ම තමයි CTB එක නඩත්තු වෙන්නේ. CTB එක පාඩු ලැබුවොත් එහෙම ඒ පාඩුවත් ගෙවන්න ඕනේ අපි. හරිද? කියන්නේ අපි ප්‍රයිවට් බස් එකකට සල්ලි දීලා ගිහිල්ලා CTB එකේ පාඩුවක් පියවන්න ඕනේ. එහෙම බලපුවම CTB එකට හුරු වෙනවා නම් හොඳයි. හැබැයි CTB එක ඔයිට වඩා තව ටිකක් ඉහළ මට්ටමකට ගෙනාවොත් අනිවාර්යෙන් CTB එකට මිනිස්සු හුරු වෙනවා. ඒක නතර කරන්න බෑ ඉතින් කාටවත්. කොරෝනා කාලේ සීට් ගාන්ට යන්න ඕනේ කියලා වැඩි කරපුවා අඩු කළාද? ඒ ඕන් ඔබටත් උත්තර ඕනේ මාමේ. හරිද? බස් ගැමණු මාමාගෙන් ඔබටත් උත්තර ඕනේ. දැන් අඩු කරලා තියෙන්නේ ඒවට. රතු පාට ඒ වගේම යන්න එපා. අනේ අපේ පාට බස් තියෙනවා. ඒ වගේත් යන්න එන්නකෝ එන්න ඔය ගණනය කිරීම කරන්න පුළුවන්ද? තෙල් මිල වැඩියෙන්ම තිබුණු දවසේ ඉඳලා දැන් අඩු වෙලා තියෙන ප්‍රමාණය දක්වා අඩු කරපු බස් ගාස්තුව එක්ක. ඒක ඇත්ත. රජයකට උනත් කොහොම වුණත් මිල අඩු කිරීම කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ 200කට තිබ්බා කියමුකෝ 200ට තිබ්බේ එකපාරට 100ට බස්සන්න බෑනේ. ඒක ටික ටික තමයි අඩු වෙන්නේ. හරිද? ඒකෝට සාමාන්‍යයෙන් මේ වෙද්දි රුපියල් 30ක් අඩු වෙලා තියෙනවා නම් මෙයාලා එහෙම නෙමෙයි ගන්න කරන්නේ. මෙයාලා ඒ අඩු වෙන අඩු කරා කියලා කියන දවසට තමයි ගන්න කරන්නේ. කියන්නේ දැන් තියෙන මිලත් එක රුපියල් 9 අඩු වෙලා තියෙනවා. අපිට ඒක කරන්න බෑ කියලා කියන්නේ. හැබැයි කලින් පැවතිච්ච උපරිම මිලත් එක්ක බලන්නේ නැහැ මෙයාලා. හරිද? එහෙම ප්‍රශ්නකුත් එතන තියෙනවා. ගාස්තු අඩු කරලා CTB බස් වැඩි කරන්න. මුන්ට යන මං නැති වෙනවා. ඒක ඇත්ත ඉතින්. එහෙම කියලා ඉතින් එහෙමම කරන්නත් බෑ. මොකද ඉතින් සාමාන්‍ය කියන්නේ අපේම මහ ජනතාව තමා කියන්නේ මෙයා ඇවිල්ලා කොච්චර දේවල් කිව්වත් ඒකෙන් යැපෙන පිරිසකුත් ඉන්නවා. ඒකෙන් ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. ඒකෙන් තමයි මං කියන්නේ මෙයා මේ තනතුරේ තියන් ඉන්න තාක්කල් ඒකට ලොකු පාඩුවක් සහ ඒ කියන්නේ ඒක කඩා වැටීමකට පෞද්ගලික බස් රථ කඩා වැටීමකට මුණ පාන්න පුළුවන් මෙයා මේ තනතුරේ ඉන්න තාක්කල්. මොකද මෙයාගේ තියෙන්නේ හරි නිකන් අර මේ මෙයා කියන දේ හරි කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. කවදාවත් සාකච්ඡා කරලා එහෙම කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මට පේන විදියට නම්. බලාගෙන හිටපල්ලා. අපි අවබෝධ කරගත්ත CTB එක දිනු කරලා වැඩියෙන් දුවන්න සැලසුම් කළා නම් ඉවරයි. ඒක ඇත්ත. සේරම ජනතාව CTB වලට හුරු වෙමු. රනිල්ගේ කුක්කා. ඔය කියන්නේ කුක්කා ගැන. කුක්කා නෙමෙයිනේ බං. රනිල්ගේ ගැමුණු මාමා කියන්න බෑනේ. රනිල්ගේ ගැමුණු පුතා. එහෙම කිව්වොත් හරි. ළංගම බස් ගාස්තු අඩු කරන්න පුළුවන්. ඒකට බෑ කියන්න බෑ. ඔව් ඒක ඇත්ත. ළංගම එක අඩු කරපුවම මිනිස්සු ඒකට හුරු වෙයි. ඊට පස්සේ ඉතින් පෞද්ගලික බස් රථ හිමියන්ට තමයි පාඩු වෙන්නේ. මෙයාලා මෙයා කියන එකම කර ඉන්න ගියොත් එහෙම. මොකක්ද අප්පමෝ. රටක් හැදෙයිද මේ වගේ කාලකන්ණි එක්ක. මෙහෙම ඇති. සාධාරණීකරණයක් තියෙන්න ඕන මොකේ වුණා. නේද? එහෙම වුණාම ඉතින් මේගොල්ලෝ කාලකන්ණි විදියට තමයි පේන්නේ ඉතින් මිනිස්සුන්ට. ඒක නවත්තන්න බෑ. රතු පාට යවනෝ නගින්න එපා. ඒක ඉතින් අප්‍රේල් මාසේ ගියෝ අඬනවා හිටපෙගෙන. හෙට හවසට අපේ බස්වලත් යන්න අපිට පාට බස් තියෙනවා අපෙනුත් මල් ගන්න කියලා කියන්න පුළුවන් ඇත්තේ. කසන ගඩ වුණාට පස්සේ මොකද මෙයාලා ඒ කාලේ කියපු එක හැම එකම කරාට දැන් CTB එක ඉන්නවනේ පොඩි තත්ත්වයක. ඒ කියන්නේ CTB එකට පුළුවන් සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් අප්‍රේල් මාසේ පේනවනේ අප්‍රේල් මාසේ කරපු වැඩෙන් පෞද්ගලික බස් රථ හිමියෝ පොඩ්ඩක් සැලෙන්ඩර් වුණානේ. එතකොට මෙයාලා දැනගන්න ඕනේ දැන් ඒකට පොඩි යම්තාක් දුරකට තියෙනවා පොඩි මොකක්ද ඒකට කියන්නේ ගැම්මක් තියෙනවා. කියන්නේ තනියෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේකත් එක්ක එකට හැප්පෙන්න කරට කර හැප්පෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉස්සර වගේ අපි මේකේ බස් දුවන්නේ නැති වුණොත් එහෙම ආයි බස් නෑ වගේ එකක් එළියට දාන්න බෑ. හරිද? ඒකින්ද ඉතින් බලන්න ඕනේ. ප්‍රයිවට් වලට නගින්න එපා. කුණහරුප කියන්න එපා.
කවුද කිව්වේ අපි දන්නවා මේ රටේ උන්ට අඩු කරලා පුරුදු නැහැනේ. ඒක ඇත්ත. ඒකනේ මම මුලින්ම කිව්වේ. මේ රටේ මිනිස්සුන්ට අඩු කරනවා කියන එක දන්නේ නැහැ. වැඩි කිරීම විතරයි. දැන් විදුලි බල මණ්ඩලය උනත් ගත්තත් එහෙමනේ. උන් වැඩි කරන්න විතරයි දන්නේ විදුලි බල මණ්ඩලය. අඩු කරන්න කවදාවත් දන්නේ නැහැ. CTB බස් ප්‍රමාණය වැඩි කරන්න තියෙන්නේ. මගින් බහුතරයක් යන්න කැමති CTB බස් රථවල. පරණ ගානටම මේ සෙට් එකට දුන්නා නම් හරිනේ. එතකොට අවුලක් නැහැනේ. ඉතින් කොහොමත් එකයිනේ. මම කියන විදියට. ඒකත් ඇත්ත ඉතින්. ඔයාලා පරණ මිලට තෙල් ගහගෙන ඔය දුවන මිලටම දුවන්න ඉතින්. ඒ රුපියල් 9 වාගේ කියන්නේ. ඒක අඩු වෙච්ච වාසිය වල ගන්නත් එපා තෙල් වලින් අඩු වෙච්ච වාසිය. පරණ මිලටම ගහගෙන දැන් ඒක ගානට නම් දුවන්නේ. ඒ ගාන නම් ඔයාලගේ මොකද්ද බස් ගාස්තුව ඔයාලා ඒ මිලට දුවන්න. එතකොට හරි. ළංගම ශක්තිමත් කරන්න මුන් නිකම්ම පාරට වැටෙනවා. පාරට නම් වැටෙනවා ඉතින්. එහෙම වැටුනාම ඉතින් ගොඩක් අයගේ රස්සා නැති වෙනවා. ගොඩක් දෙනෙක් යැපෙන කර්මාන්තයක් තමයි බස් කර්මාන්තය කියන්නේ. එතකොට ඉතින් ඒ පැත්තත් බලන්න ඕනේ මොනවා කිව්වත්. අනේ අපේ බස් වලටත් යන්නකෝ. පට්ටබල් හොරා. ඔගේ බස් විකුණලා දාපිය. ටිච්චර බස් තියනවද? මම ජනාධිපති වෙනකම් මූ බස් ගාස්තු අඩු කරන්නේ නැහැ. රනිල් මාමා ජනාධිපති වෙනකම් බස් ගාස්තු අඩු කරන්නේ නැහැ කියන්නේ මේ අපේ ගැමුණු මාමි. අනේ බස් ගැමුණු මාමටත් වෙච්ච දෙයක්. අපි දන්නේ නැහැ ඉතින් මිනිස්සු කියන දේවල් තමයි. රනිල්ගේ කුක්කා කියනවා. ඉතින් ඕනේ. ආණ්ඩුවට තියෙන්නේ CTB බස් ගාස්තු අඩු කරන්න බලු කෙන්දිරි බලා ගන්න පුළුවන්. එතකොට CTB බස් වලට මිල බැස්සුවොත් මුන්ට රෙදි නැතුව තුවන්න වෙන්නේ. අනේ ඵලයන් බත් බූරුවා. උඹලා අඩු කරත් නැතත් මිනිස්සු CTB වල යයි. CTB බස් වල ගාන අඩු කරන්න. අනිත් එක මෙයාට ඕන විදියට නටන්නේ මොකටද? පෙට්‍රල් ගාන වැඩි වුණා නම් මෙයාලා පරණ ගානටම යනවා. පෙට්‍රල් නෙවෙයි ඩීසල් නේද? කමන්නේ. පෙට්‍රල් ඩීසල් කියන කියන්නේ. මුන්ගේ ගාස්තුව රවුන්ඩ් ගානකට ගේන්න ඕනේ. ඉතුරු සල්ලි රුපියල් 5000 දෙන්නේ නැහැ. ඒක ඉතින් තියනවා නේද? 5000ක් ගන්නවා කියන එක හරි අමාරුයි. ඉතින් පහේව නැහැ, මාරු නැහැ. මාරු අරගෙනම යන්න ඕනේ එතකොට. මුගේ ගාය තාම අඩු වෙලා නැහැ. හරිද? ඉතින් මොම් වැඩි තමයි කියන්න දෙන්නේ. හරිද බස් ගැමුණු මාමට. මේ ගැමුණු මාමා ඉන්නකම් බස් ගැමුණු මාමටත් නෙමෙයි. මේ කියන්න දෙන්නේ පෞද්ගලික බස් රථ හිමියන්ට. මේ ගැමුණු මාමා ඉන්නකම් කියන්නේ මේ විදියට මෙයා හිටියොත් හරිද? ගොඩාක් දුරට පෞද්ගලික බස් රථ කඩා වැටීමකට ලක් වෙන්න පුළුවන්. ඒකින්ද ඒ ගැන හොයලා බලලා ඒ කියන්නේ මේ යන විදියත් එක්ක ඒ කියන්නේ ඉස්සල්ලා තිබ්බ රජයක් නෙමෙයි දැන් තියෙන්නේ වෙනම රජයක් තියෙන්නේ. ඒ කියන වැඩපිළිවෙලක් වෙනස්. දැන් උදාහරණයක් හැටියට අප්‍රේල් මාසේ සිද්ධ වෙච්ච දේත් එක්ක පොඩ්ඩක් කල්පනා කරලා බලලා මෙයා තනතුරේ තියාගන්නව නැද්ද කියන එක සහ මෙයා තනතුරේ ඉන්නවා නම් මෙයාට කරන්න ඕනේ මොකද්ද කියන එක මේ කියන්නේ සාකච්ඡා කරලා කරන්න ඕනේ මොකද්ද කියන එක සාකච්ඡා කරලා මෙයාට මේ කියන්නේ මීඩියා කන්ෆරන්ස් එකට ආවට පස්සේ ඒ කියන්න ඕන ටික මෙයාට එක්ක ලියලා දීලා එවන්න. මොකද මෙයාට හිතන දේවල් ඔතන කිව්වට පස්සේ මිනිස්සු සම්පූර්ණ තරහා ගන්නේ වෛරය බඳින්නේ පෞද්ගලික බස් රථ හිමියන් සහ පෞද්ගලික බස් රථ සමග. ඒක හින්දා පොඩ්ඩක් මෙයා ගැන හෙවිල්ලෙන් ඉන්න වෙයි පෞද්ගලික බස් රථ හිමියන්. එහෙනම් මෙයා අප්‍රේල් මාසේ අඬපු එකක් තියෙනවා. චුට්ටක් අඬුවා නේද මෙයා? ඒකත් බලාගෙනම අපි එන අයියන් හැමෝටම ජය වේවා. ළංගම පස්ස දුවන්න එපා. ළංගම කියලා මම දැක්කා අද ඇතම් තැන්වල මේ රතු පාට බස් රථ වලට දුවන්න යන්න එපා. අපේ පාට බස් අපේ තියෙනවා. අපේ පාට බස් වල නැගලා තමන්ගේ ගමන් මෙයා යන්න. මොකද අතිරේක බස් අපි හැකිතාක් දුරට යොදවලා තියෙනවා. කිසිම අපහසුතාවයකින් තොරව ජනතාවට යන්න මම ජනතාවගෙන් ඉල්ලීමක්